Welcome to the future. Hi guys, welcome back to my YouTube channel. ඔයාලා බලන්න ඇති ගොඩ කාලෙක මොකද මේ කියලා. වැඩත් එක්ක ටිකක් බිසි වුණ නිසා චූටි වීඩියෝ ක්ලිප්ස් වලින් තමයි මේ පොඩි වීඩියෝ එක හදන්නේ. එහෙනම් අපි බලමු අද මම කොහෙද යන්නේ කියලා. හරි. දැන් මම මේ ඉන්නේ අපි කෝ එකේ අවශ්‍ය කරන බර ටිකක් ගන්න තමයි අපි මෙතෙන්ට ආවේ. රැට අපිට යන්න ලස්සන ගමනක් තියෙනවා. බලමු අපි කොහෙද යන්නේ කියලා. ගෙදර ඇවිල්ලා ටිකක් වෙලා ඉඳලා අපි මේ 11ට විතර ආවේ කැලණි විහාරයට. මොකද සෙනගාසේ යනකොට ගමන් මහන්සියත් එක්ක එපා වෙනවනේ. රැට යද්දි ගොඩක් නිදහස්. බලන්නකෝ ඇතුළ කොච්චර නිස්කලංකද කියලා. අපි මෙතනින් මල් දෙල් ඔක්කොම අරගෙන දැන් මේ කැලණි විහාරයට යන්න තමයි හදන්නේ. දවස කොච්චර බිසි වුණත් මේ වගේ තැනකට ආවම හිත මාර්ම විදියට නිදහස් වෙනවා. හිතේ තියෙන ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා. අපි මෙතන ටික වෙලාවක් මල් පහන් පූජා කරලා බුදුන් වැඳලා ටික වෙලාවක් ඉඳලා තමයි අපි පන්සලෙන් එළියට ගියේ. ගෙදර ආපු වෙලාව ඔන්න බලන්න අපි අද ලස්සන ගමනක් යනවා. ලස්සනයි කිව්වට මේක ගොඩක් දුක හිතෙන ගමනක්. අපි මේ යන්නේ කොහෙද කියලා ඔයාලා කවුරුත් දන්නවා? මේ වෙලාව උදේ 6 විතර වෙලා කවුරුත් මේ වෙලාව වැඩි හිටියේ නෑ. මේ තැන කියන්නේ ගොඩක් අයට සතුට වගේම ගොඩාක් දුක හිතෙන තැනක්. මොකද අපි ආදරය කරන අය අපෙන් වෙන් වෙන්නෙත් අපි ආදරය කරන අය අපිට අය ළඟ වෙන්නෙත් මේ තැනදී. ඉතින් මේ ඉන්නේ අපේ පවුලේ කතානායකයා. දැන් ඉතින් එළි වෙනකන් කච ගා ඉන්න කවුරුත් නැති වෙයි. අයියා පරිස්සම ගිහින් ආයෙත් ඉක්මනින් එන්න. එහෙනම් අලුත් vlog එකකින් ආයෙ හමු වෙමු. Thank you for watching.